ලංකාව තුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පාසල් පැවැත්වීම සීමා කිරීම හෝ විශේෂ නිවාඩු ලබා දීමට රජය මෙතෙක් කිසිදු නිල තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ දිනේදී ප්‍රකාශ කළා. ඊයේ දින ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා කැඳවා තිබූ විශේෂ මාධ්‍ය සමූහයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව තහවුරු කළා. ඉන්ධන පරිභෝජනය අවම කිරීමේ අරමුණින් පාසල් දින කප්පාදු කිරීමක් සම්පූර්ණයෙන්ම සිදු නොකළද සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සතියකට දින 4ක් පමණක් පාසල් පැවැත්වීමට බලධාරීන් සැලසුම් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන අප්‍රේල් මාස 10 වන දිනින් වර්තමාන පාසල් වාරය අවසන් වීමට නියමිත අතර එතෙක් සෑම සතියකම බදාදා දිනයන්හි පමණක් පාසල් නොපැවැත්වනු ඇති. පවතින තත්ත්වය හැකිතාක් දුරට අවම කරමින් අප්‍රේල් මාස මුල් සතිය දක්වා අධ්‍යයන වාරයේ ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා මෙලෙස සතියේ දින 4ක් පාසල් ක්‍රියාත්මක කිරීමට රජය පියවරගෙන තිබෙනවා. දැඩි ආර්ථික දුෂ්කරතා සහ ඉන්ධන ගැටලු මැද්දේ වූද කිසිදු අයුරකින් දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය කඩ නොවන අයුරින් ඒ සුරක්ෂිත කිරීම මෙම වැඩපිළිවෙලෙහි ප්‍රධාන අරමුණ වී ඇති බවත් අමාත්‍යවරයාගේ අදහස් දැක්වීම තුළින් තවදුරටත් පැහැදිලි වනවා.